මොකද කරන්නේ බා? අද හවසට මැච් එකක්වත් ගහමුද? මට නාවුලක් නැහැ. උඹලා එනවද? කොයි මේ සුපිරි කැලේ ටිකක් එනවා. මේ මොකද කියන්නේ? පාරාස් කරන් ඉමුද? පාර මැද්දෙන් අයින් වෙනවා මෝඩයෝ. මම දැක්කාර කෙල්ල දිහා උඹ බලාගෙන ඉන්නවා. ඔව් බං. ඒ කෙල්ලේ ගැස් දෙක නම් මාර ලස්සනයි බං. අපරාධ. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. නම්බරේ හරි ඉල්ල ගන්න තිබ්බේ. නෑ මචං. දෙවියෝ මේ පාර නම් හරිම කෙනා තමයි වෙලා තියෙන්නේ. බලපංකෝ ළඟදිම දවසකයි මුණ ගස්සන. අයියෝ විනාඩි 2යි කියලා මැප් එකේ පේනනේ. දැන් විනාඩි 10ක් විතර හිටගෙන. ඒයි මෝඩයෝ බයි. හෙලෝ මේ අදර කෙල්ලව හම්බුණාවා. අඩෝ නෑනේ. ඔව් බං. අද 6 එකට සෙට් වුණානේ. අඩෝ එළනේ. උඹේ ෆෝන් එකේ නම ඇති සර්ච් කරලා බලපන් FB ඉන්නවද කියලා. හරි. ඉඳපන් මන් දැම්ම බලන්න. yes. yes. හෙලෝ. ඔයා මොකද කරන්නේ? අද නම් එදාට වඩා වෙනසක් පේනවා. ඒ මොකක්ද ඒ වෙනස? නෑ නෑ එදාට වඩා අද ලස්සනයි. බය කරන්න එපා මෝඩයෝ.
සූ අද විතරක් ඔයා ටුක්කේ කියන්න. මට අදිසි වැඩක් තියෙනවා. හරි බබා ඒකට කමක් නැහැ. ඔවත් පරිස්සමෙන් වැඩ ටික කරගන්න. හරි. ඔයා යන ගමන් කෝල් එකක් ගන්න. ගෙදර යනකම් ලයින් එකේ ඉන්න. මල්ලි මරපු එක හොයාගන්න තාම අපිට බැරි වුණා. අඩුම පොලිසියෙන්ටවත් බැරි වුණා. මොකද්ද සචිනි මේකේ තේරුම? දවස් ගණන් නොකා නොබී අඬ අඬ ඉඳලා ඔයා මොනවද බලාපොරොත්තු වෙන්නේ? මෙච්චර දෙයක් වෙලා තියෙද්දි මං කොහොමද සතුටින් ඉන්නේ? හැමදේම දැනගෙන මට තවත් මේක හංගන් ඉන්න බෑ. දැන් ඔයා මොනවද කරන්න හිතන් ඉන්නේ? මට විහඟගේ අයියාව හම්බ වෙලා මේ හැම දෙයක්ම කියන්න ඕනේ. මට වත් එක පොඩ්ඩක් කතා කරන්න ඕනේ. අයියා දැනගෙන හිටියත් දන්නේ නැහැ විහෙඟට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියා. එයාට අයියට වැදගත් දෙයක් කියන්න ඕනලු. ඒක නිසා අයියාව ඉක්මනටම හම්බෙන්න ඕනි කිව්වා. අයියා ඔයා හොයන ප්‍රශ්නෙට උත්තරේ මන් දන්නවා. විහඟව මැරුවේ වෙන කවුරුත් නෙවෙයි. මගේ කම්පැනි එකේ චෙයාමන්. අහන්නකෝ මේ ප්‍රශ්නේ දුරදිග ගිහින් වැඩි. මට බයයි මන්නේස ඔයාගේ ජීවිතේට ප්‍රශ්නයක් වෙයි කියලා. ඔයා බය වෙන්න එපා. අද අයියා ගෙදර ආවම මම හැමදේම කියනවා. එයා බලාගනි. ඇයි නංගිට ඔක් කියන්නේ මෙච්චර කල් ගියේ? මේ දේ කිව්වොත් මගේ පවුලේ හැමෝම මරනවා කිව්වා. අයියා මේ විදියට ඉන්නවා බලන් ඉන්න බැරි නිසායි මම මේ දේ කිව්වේ. ඒ බං සඳුරු මල්ලි මරපු කෙනා හොයාගෙන බං. එහෙමද? ඔව්. ඌ මට කතා කරා. ඌ කිව්වා මෙතනට පොඩ්ඩක් වරෙන් කියලා. ඌ සීන් එක කියන්නේ අපිට කතා කරන්නේ නැත්තේ. ඌ එනකන් අපි පොඩ්ඩක් මෙතනට වෙලා ඉමු. ඌ දැන් එයි බං. සඳුරු මොකෝ බං උනේ මේ මල්ලි ගැන මාරේ ආරංචි වුණාද? කියපන් මොකද උනේ? කියපන් කතා නැත්තේ ඇයි බං? මල්ලිය මරපු කෙනා හොයාගත්තා. මල්ලිය මරලා දෙන්නේ මල්ලිය ආල්ලා තිනා ගර්ල් කෙනෙක් එක්ක. ඒ ගර්ල්ගේ බොස් තමයි මරලා දෙන්නේ. ඌ ඒ කෙල්ලට කැමැත්තෙන් ඉඳලා තියෙනවා. ඒ කෙල්ලට දින ආසාවට තමයි මගේ මල්ලිය මරලා දෙන්නේ. මට උගේ නම කියපන්. මං පැය දෙකක් ඇතුළත විස්තර හොයලා දෙන්න. හරි බං. තව පැය දෙකකින් අපි වෙනද සෙට් වෙන තැන සෙට් වෙමු.
හෙලෝ කොයිද බං ඉන්නේ? මම උගෙන විස්තර ටිකක් බැලුවා. ඌට ගේමක් දෙන එක එච්චර ලේසි නෑ කොල්ලෝ. කොච්චර අමාරු දෙයක් වුණත් මල්ලිය මරපෙකාගෙන් මං අනිවාර්යෙන් පලි ගන්නවා. දෙහිවල ගියක් තියෙනවා ඌ හදන. එතන තමයි ගේමක් ගහනවා නම් ගහන්න පුළුවන් එකම තැන. එතන ඌගේ සිකියුරිටි ගොඩක් අඩුයි. හරි. අපි එහෙනම් ප්ලෑන් එකක් හදලා ඔකට ගේමක් දෙමු සඳුරු. නෑ බා එපා. මට හිටියේ මල්ලි විතරයි. මල්ලියට මං විතරයි. මට වගේ නෙමෙයි උඹලට. උඹලට අම්මා තාත්තා සහෝදරයෝ ඔක්කොම ඉන්නවා. ඒක නිසා මං කැමති නෑ උඹලගේ ජීවිතේ මේකට ගාව ගන්න. මම මේක ගැන බලා ගන්නවා. ඒ බං මුට පිස්සුද බං? ඉගෙන ගාපම් බං. කොඹ වැඩෙක් එක්කොඹ මොඩේ. මෙච්චර කාලයකට තනියෙන් මට කවුරුත් ඇවිල්ලා ගේමක් දුන්නේ නැහැ. ඔය කවුද මෙතෙන්ට එව්වේ කියපන්. මු ඉවරයක් කරපන්.
උඹ මැරුවේ මගේ මල්ලි වෙලකෝ